මේ දිනවල උණුසුම් මුහුණුවරකින් පැවැත්වෙන ඉන්දියාව හා එංගලන්තය අතර තරඟ පහක යු ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේදී වසර ගණනාවක් සිය නාමයේ ඉදිරියේ ලියා තිබුණු මෙතෙක් ලොව පහළ විශිෂ්ටතම පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ගේ වාර්තාවක් සම කිරීමට වර්තමානයේ ලොව අංක 1 පන්දු යවන්නා වන ඉන්දියාවේ ජස්ප්‍රීත් බුම්රා සමත් වෙනවා. මෙහිදී තරඟයේ කාසිය වාසිය දිනු එංගලන්ත ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දෙවි ලකුණු 471ක් රැස් කරන්න සමත් වෙනවා. අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹූ එංගලන්තයට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දෙවි රැස් කිරීමට හැකි වුණේ ලකුණු 465ක් පමණයි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බුම්රා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එංගලන්ත ප්‍රබල කඩුළු 5ක් ලකුණු 83කදී බෙද හෙළන්න සමත් වුණා. ඒත් සමගම ඔහු සවුත් ආෆ්‍රිකා, ඉංග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියා කියන සීනා කන්ට්‍රීස් වලදී දෙවනියට වැඩිම ෆයිෆර්ස් එහෙම නැත්නම් කඩුළු 5 බැගින් දවාගත් ආසියානු පන්දු යවන්නන් අතර සමන දෙවන ස්ථානය හිමි කරගන්න සමත් වෙනවා. එහිදී ඔහු ඉහත කී රාජ්‍යයන්ට එරෙහිව ඔවුන්ගේම භූමියේදී කඩුළු 5 බැගින් අවස්ථා 10කදී දවා ගන්න සමත් වෙන්නේ සමස්ත කඩුළු 150ක් සමගින්. ඒත් සමගම ඔහු සීනා කන්ට්‍රීස් වලදී වැඩිම කඩුළු දවාගත් ආසියානු පන්දු යවන්නන් අතර පළමු තැනට පත්වන්නේ එම රාජ්‍යයන්ට එරෙහිව කඩුළු 150ක් දවාගත් පළමු ආසියාතික පන්දු යවන්නා වෙමි. කෙසේ වෙතත් අපේ මුරලි එම රාජ්‍යයන්ට එරෙහිව සමස්ත කඩුළු 125ක් සමගින් කඩුළු 5 බැගින් දවාගත් අවස්ථා 10කට හිමිකම් කියමින් එම වාර්තා නාමාවලියේ බුම්රා සමගින් සම දෙවැනි තැන පසු වෙනවා. එහිදී මුරලි දකුණු අප්‍රිකානු බිමේ ටෙස්ට් තරඟ 6කදී අවස්ථා 3කුත්, එංගලන්ත භූමියේ ටෙස්ට් තරඟ 6කදී අවස්ථා 5කුත් සහ කිවි දේශයේ ටෙස්ට් තරඟ 6කදී අවස්ථා 2කුත් ඇතුළුව සමස්ත අවස්ථා 10කදී ටෙස්ට් කඩුළු 5 බැගින් දවා ගන්න සමත් වෙනවා. කෙසේ වෙතත් කැංගරු දේශයේදී නම් ටෙස්ට් තරඟ 5ක් ක්‍රීඩා කළත් ඔවුන්ට එරෙහිව එකදු හෝ අවස්ථාවකදී ටෙස්ට් කඩුළු 5ක් බිඳදැමීමට මුරලි සමත් වෙන්නේ නැහැ. නමුත් මෙහි ඇති සුවිශේෂීම කරුණ තමයි බුම්රාට කඩුළු 5 බැගින් දවාගත් අවස්ථා 10ක් වාර්තා කිරීමට ඉනිම් 60ක් වැය වෙද්දී අපේ මුරලිට කඩුළු 5 බැගින් දවාගත් අවස්ථා 10ක් වාර්තා කිරීමට වැය වන්නේ ඉනිම් 36ක් පමණයි. කොහොම වුණත් මේ ස්වර්ණමය වාර්තා නාමාවලියේ 4 වෙනි තැන කඩුළු 5 බැගින් දවාගත් අවස්ථා 8කට හිමිකම් කියන පාකිස්තානයේ ලෝක කුසලානයක් කරා මෙහෙවූ ලාහෝර් නගරයේ සිංහයා ඉම්රාන් ඛාන් පිහි කර ගනිද්දී ඉන්දියාවට සිය ප්‍රථම එක්දින ලෝක කුසලානයේ පහස හිමි කර දුන් හර්යානා සුළුසුළුග කපිල් දේව් අවස්ථා 7කදී කඩුළු 5 බැගින් දවා ගනිමින් එම නාමාවලියේ 5 වෙනි තැන හිමි කර ගන්නවා. කොහොම වුණත් මේ ඉතිහාසගත විශිෂ්ට නාමාවලියේ පෙරමුණ ගනිමින් සීනා රාජ්‍යයන්ට එරෙහිව වැඩිම ෆයිෆර්ස් දවාගත් ආසියානු පන්දු යවන්නා වීමට සර්වකාලීන වමත් වේග පන්දුවේ මුද්‍රාව සුල්තාන් ඔෆ් ස්විංග් පාකිස්තානයේ වසීම් අක්‍රම් සමත් වෙනවා. එම රාජ්‍යයන්ට එරෙහිව ඉනිම් 55කදී කඩුළු 5 බැගින් අවස්ථා 11කදී කඩුළු බිඳ හෙළමින් විශිෂ්ටයින් අතර විශිෂ්ටයා වෙමි. මෙලෙස එදා මෙදා තුර වේග පන්දු යවන්නන්ගේ රජදහනක් වූ සීනා දේශයන්හි වැඩිම ෆයිෆර්ස් සංඛ්‍යාවකට හිමිකම් කියමින් ලෝක පූජිත වේග පන්දු නාමයන් අතර එකම දඟ පන්දු යවන්නා වෙමි. මේ වාර්තා නාමාවලියේ පෙරමුණ ගැනීමට අපේ විශිෂ්ටයා මුත්තයියා මුරලිදරන් සමත් වීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සියලු දෙනාටම ගෞරවනීය සතුටකට කාරණාවක්. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාලට ක්‍රීඩාශීලී සුබ දවසක්.